අලියැත්තුන්ට ආදරය කරන කට්ටිය වගේම ඉතිහාසය ගැන හොයන කට්ටියටත් අමතක කරන්න බැරිම ඇතෙක්ගෙනම තමා කඩොල් ඇතා. මම දැන් ඉන්නේ කඩොල් ඇතා බැඳිගල. දුටුගැමුණු රජතුමාගේ මගුල් ඇතා. අපි කියන්නේ කඩොල් ඇතා. මෙතන බැඳලා හිටියා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. හැබැයි අද මෙතන හඳුන්වන්නේ ඇතා බැඳිගල ටැන් ලිපිය කියලා. මොකද මේකේ බ්‍රාහ්මීය අක්ෂර තියෙනවා. ඒවල තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ මුණුබුරා වෙන රෝහිණී ගාමී අබේ වදු වර්ග දෙකක් සහිත ගම වෙහෙරට පූජා කරා කියලා තමයි ටැන් ලිපියෙන් සඳහන් වෙලා තියෙන්නේ. අදටත් ඇතා බැඳා කියලා දන්වැල් කට්ටවල් ටික අපිට මෙතනදි බලා ගන්න පුළුවන්. තවත් ලස්සන කතාවක් තියෙනවා. කඩොල් ඇතයි දුටුගැමුණු රජතුමයි ඉපදිලා තියෙන එකම දවසේ. එතකොට නන්දිමිත්‍ර යෝධයයි කඩොල් ඇතයිගේ දීර්ඝ කාලීන තරහක් තිබිලත් තියෙනවා. ඊට පස්සේ නැති වෙලා තියෙනවා. ඊට පස්සේ තිස්ස කුමාරයයි දුටුගැමුණු කුමාරයයි යුද්ධ කරද්දී කඩොල් ඇතා පක්ෂපාතී වෙලා තියෙන දුටුගැමුණු රජතුමාට. ඉතින් ඔහම කාලෙත් එක්ක යද්දී දුටුගැමුණු රජතුමා මිය ගියාට පස්සේ කඩොල් ඇතා සෑහෙන දුකින් කල් ගෙවුවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ඉතිහාසය ගැන හොයද්දී. දුටුගැමුණු රජතුමාගේ වියෝයෙන් පස්සේ ඇතාව ආයෙත් මාගම්පුරයට ගේන්න කටයුතු සලස්සලා තියෙනවා. ඒ ගේද්දී කඩොල් ඇතා යුදගනාවේදී මිය ගියා කියලා තමයි ආරංචි වෙන්නේ. අද මේ හරිය මෙහෙම පාළුවට තිබ්බට ඒ දවස්වල මේ ගල් කණුවේ කඩොල් ඇතා බැඳලා තියෙද්දි කොහොමද තියෙන්නේ නැද්ද? කඩොල් ඇතාගේ දල යුගලේ කතා දෙකක් තියෙනවා. එක කතාවක් තමයි මුල්ගිරිගල විහාරස්ථානයේ තැන්පත් කරලා තියෙනවා කියන එක. අනිත් ජනප්‍රියතම කතාව තමයි කඩොල් ඇතාගේ දල යුගලේ තැන්පත් කරලා තියෙන්නේ කතරගම දේවාලේ කියන එක. හැබැයි අදටත් අපි කතරගම ඇසර පෙරහැර මංගල්‍යයට ආවොත් 6 වෙනි මගුල් පෙරහැර දවසේ ඉඳන් ප්‍රදර්ශනයට තියෙනවා මේ දල යුගලේ. ඔයාලා කතරගම ඇසල පෙරහැරට ආවොත් ඒ දල යුගලේ බලන්න අමතක කරන්නත් එපා.